අපි කොහොමද F3 visa එකෙන් D2 visa එකට මාරු වෙන්නේ? ඉතින් අපිට F3 visa එකෙන් legally job කරන්න බෑ. මේක මගේ personal experience එක. ඉතින් D2 visa එකෙන් ඔයාලට පුළුවන් යුනිවර්සිටි යන ගමන් part time job එකක් හොයාගෙන part time job එකක් කරගන්න. ඉතින් මේ display එකේ පෙන්නන documents ටික හදාගත්තා නම් ඔයා Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මගේ YouTube thumbnail එක බලලා ඔයාලා වීඩියෝ එක බලන්න ආවේ කොහොමද F3 one visa එක D2 visa එකට මාරු කරගන්නේ කියන දැනගන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් උඩ තියෙන subscribe button එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් මම ගැන පොඩි විස්තරයක් කියනවා නම් මම ලංකාවේ ඉඳලා කොරියාවට ආවේ F3 visa එකෙන්. ලංකාවේදී මම මගේ bachelor degree එක ඉවර කරලා තමයි ආවේ. ඇවිල්ලා මම කොරියාවේ යුනිවර්සිටි එකකට මගේ master එක කරන්න register වුණා. ඊළඟට මම MBA student කෙනෙක් විදිහට යුනිවර්සිටි එකේදී ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඒ අතරේ මගේ F3 visa එක මම D2 visa එකට මාරු කරගත්තා. ඒ වගේම තමයි F3 visa එකකින් ඉන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා ඔයාලට legally work කරන්න බෑ. ඒ වුණාට ඔයාලට පුළුවන් student කෙනෙක් විදිහට කොරියාව ඉගෙන ගන්න. ඉතින් එහෙම කොරියාව ඉගෙන ගන්න කැමති කෙනෙක්ට මම මගේ personal experience එක මම කොහොමද යුනිවර්සිටි එකට register වුනේ ඒ හැම විස්තරයක්ම මගේ channel එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒව බලලා ලොකු knowledge එකක් ගන්න. ඒ වගේම අනිවාර්යෙන් මගේ මේ වීඩියෝ එකේ description box එකට ඒ videos වල link ටික දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ videos ටික ඒ link වලින් ගිහිල්ලා videos ටික බලලා ඔයාලගේ knowledge එකට දෙයක් එකතු කරගන්න ඔයාලගේ future plans වලට. අපි දැන් වැඩි කතා නැතුව කොහොමද කියලා බලමු. කොහොමද අපේ F3 one visa එක D2 visa එකට මාරු කරගන්නේ? මොනවද අවශ්‍ය documents? මොකක්ද process එක? කොහොමද ඒ දේ කරගන්නේ කියලා. Okay guys, මුලින්ම ආයා පළවෙනි ස්ටෙප් එක විදියට ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනි. ඉතින් මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ නැහැ කොහොමද ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කියලා. මගේ channel එකේ මම දාලා තියෙනවා කොහොමද කොරියාවේ ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් ලේසියෙන්ම දාගන්නේ කියලා. ඒ වගේම මම description box එකට link එක දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක්ට ගිහිල්ලා වීඩියෝ එක බලලා පහසුවෙන්ම ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්. ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් දැම්මට පස්සේ දෙවෙනි ස්ටෙප් එක තමයි ඔයාට අවශ්‍ය documents ටික ready කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අපිට හදාගන්න ඕන documents ටික. අපි බලමු කොහොමද මේ documents ටික පිළිවෙලට හදාගන්නේ කියලා. මුලින්ම ඔයාගේ passport එක, ඊළඟට ARC එක. ARC එක කියන්නේ alien registration card එක, ඔයාගේ කොරියාවේ ID එක. තුන්වෙනියට තියෙනවා ෆොටෝ එකක්. ඒ ෆොටෝ එක අවශ්‍ය වෙන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එකට උඩින් අලවන්න තියෙන ෆොටෝ එකක්. ඒකට තමයි ඕනේ. ඔයා ළඟ already ෆොටෝ එකක් තියෙනවා නම් මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන size එකට ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක use කරන්න. එහෙම නැත්නම් කොරියාවේ ඕන තැනක අපිට හොයාගන්න පුළුවන් ස්ටුඩියෝස් තියෙනවා. ඔයාලට ඕන size එක කියලා ඔයාලට පුළුවන් ෆොටෝ එකක් ගන්න ස්ටුඩියෝ එකට ගිහිල්ලා. ඊළඟට ඔයාට ඕන වෙනවා application form එක. මම ඔයාලට application form එක download කරගන්න පුළුවන් link එකක් මගේ description box එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒකෙන් application form එක download කරගන්න. එහෙම නැත්නම් Hi Korea එකට ගිහිලා application form එක download කරගන්නත් පුළුවන්. ඒ වගේම මම fill කරපු application එක display එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඒක බලලා application form එක fill කරගන්න. ඒ වගේම ඔයා කලින් ගත්ත ෆොටෝ එක ඔයාගේ ඇප්ලිකේෂන් ෆෝම් එකේ උඩින් අලව ගන්න ඕනේ. ඊළඟට අපි අපේ රෙසිඩන්ස් ප්ලේස් එක ප්‍රූව් කරන්න ડોකියුමන්ට්ස් ටිකක් ෆිල් කරලා සබ්මිට් කරන්න ඕනේ. පළවෙනි එක තමයි අපේ rent agreement එක. rent agreement එක කියන්නේ KEAXO එක. ඉතින් rent agreement එක එහෙම නැත්නම් KEAXO එකේ photocopy එකක් ගන්න පුළුවන් ඔයාලට. ඊළඟට confirmation of residence. මම මේ application එකත් ඔයාලට description box එකේ දාලා තියන්නම්. link එක ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලට download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කලින් කිව්ව විදිහට Hi Korea එකට ගිහින් download කරගන්න පුළුවන්. මම මේ application එක fill කරපු එකේ photo එකකුත් උඩ display එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලාගෙන විදියට application එක fill කරගන්න. හරි. ඊළඟට අපිට ඕන යුනිවර්සිටි එකේ business registration certificate එක. අපි ඒක යුනිවර්සිටි එකට register වෙද්දිම අපිට යුනිවර්සිටි එකකින් ලැබෙනවා. ඒක කොරියන් වලින් කියනවා නම් සෞබ්ජා තන්රොක්ජන් කියලා තමයි ඒකට කියන්නේ. ඔයාලට පුළුවන් ඒකේ copy එකකුත් ඔයාගේ document set එකට තියලා හදාගන්න. ඊළඟට standard admission permit එක. මේකත් අපිට යුනිවර්සිටි එකට register වෙද්දිම business registration certificate එකත් එක්කම ඔයාලගේ page එකක් තියෙනවා නම් ඒකට දාලා තියෙනවා. එහෙම නැත්නම් යුනිවර්සිටි එකෙන් දෙනවා. ඒකෙත් copy එකක් ගන්න පුළුවන්. මේවා අමාරු දේවල් නෙවෙයි. ඒවා යුනිවර්සිටි එකෙන් ඔයාලගේ මොනවා හරි special LMS එක වගේ දේවල් තියෙනවා යුනිවර්සිටි එකේ. මට නම් මම යුනිවර්සිටි එකට select වුණා කියලා website එක update කරද්දී මගේම page එකක් තියෙනවා my page කියලා ඒගොල්ලෝගේ website එකේ. එතෙන්ට ගියාම මගේ business registration certificate එක ඊළඟට මේ standard admission permit එක එයාලා website එකට upload කරලා තිබුණා. අපිට පුළුවන් එතෙන්ට ගිහිල්ලා ඒක download කරගෙන ඒකේ photocopy එකක් ගන්න. ඊළඟට financial academic background කියලා තියෙන්නේ අපි අපේ bank balance statement එක immigration එකට submit කරන්න ඕන. ඒකේ මාන්වන් 2000ක මුදලක් අපි bank balance එක විදියට පෙන්නන්න ඕන.
ඔයාගේ නමට තියෙන බැංක් එකකට මානුවන් 2000ක මුදලක් දාලා බැංක් බැලන්ස් ස්ටේට්මන්ට් එකක් අරගෙන ඉමිග්‍රේෂන් එකට පෙන්නන්න. එතනදී මානුවන් 2000 ඔයාට කැමති විදියකට ඔයාගේ බැංක් එකට දාලා ස්ටේට්මන්ට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ දවසේ ඔයාට ඒ සල්ලි ආයෙම ගන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒක දිගටම බැංක් එකේ තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. අනිත් ඒ තමයි ඔයාගේ බැංක් බැලන්ස් ස්ටේට්මන්ට් එක මාසයක් ඇතුළත ගත්ත එකක් විදියට තියාගන්න. නැත්නම් ඒක එක්ස්පයර් වෙන්න පුළුවන්. ඉමිග්‍රේෂන් එකෙන් ඒක රිජෙක්ට් කරන්න පුළුවන්. හොඳම දේ තමයි ඔයා අපොයින්ට්මන්ට් එක දාලා තියෙන දවසට ලං කරලා ඔයාලගේ බැංක් බැලන්ස් ස්ටේට්මන්ට් එක ගන්න එක. ඊළඟ දේ තමයි පර්පස් ලෙටර් එක. පර්පස් ලෙටර් එකක් ලියන එක අනිවාර්ය නැහැ. මම මේ ඩොකියුමන්ට් ලිස්ට් එක හදාගත්තේ ඉමිග්‍රේෂන් එකට කෝල් කරලා ඉමිග්‍රේෂන් එකෙන් අහගෙන. හැබැයි යාළුවා මට කොහෙවත් මෙන්ෂන් කරේ නැහැ ඔයා අනිවාර්යෙන් පර්පස් ලෙටර් එකක් ගේන්න ඕන කියලා. ඒ වුණාට පර්පස් ලෙටර් එකක් ලියාගෙන යන්නේ ඔයාගේ ආරක්ෂාවට. මොකද අනිවාර්යෙන්ම ඉමිග්‍රේෂන් එකට ගිය ගමන් එයාලා අහනවා ඔයාට F3 වීසා එකෙන් ඉඳගෙන ඉගෙන ගන්න පුළුවන්කම තියෙද්දි අයියෝ ඔයා D2 එකට මාරු කරන්න කියලා. ඒ නිසා ඔයාලා පර්පස් ලෙටර් එකක් ලියාගෙන යන්න. පර්පස් ලෙටර් එක ලියද්දි මතක තියාගන්න ඕන දේ තමයි කොහෙවත් සඳහන් කරන්න එපා ඔයා ඉගෙන ගන්න ගමන් part time කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා. පර්පස් ලෙටර් එක ගැන අයිඩියා එකක් නැති කෙනෙක්ට මම කොහොමද පර්පස් ලෙටර් එක ලිව්වේ කියලා දැනගන්න ඕන නම් මට පර්සනල් මැසේජ් එකක් දාන්න. මම ඔයාලට මගේ පර්පස් ලෙටර් එකේ ෆෝමැට් එකක් දාන්නම්. හරි. ඊළඟ දේ තමයි මම ලංකාවේ බැචලර් එක කරලා මෙහි මාස්ටර් එක කරන්න තමයි යුනිවර්සිටි එකට රෙජිස්ටර් වුණේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයත් ඒ විදිහටම මාස්ටර් එකක් කරන්න රෙජිස්ටර් වෙන කෙනෙක් නම් ඔයාගේ බැචලර් එකේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක සහ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ ෆොටෝකොපි එකක් ඔයා ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කරන්න ඕනේ. ඒවා අලුතෙන් ගත්ත ඒවා වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. මොකද මම යුනිවර්සිටි එකට රෙජිස්ටර් වෙද්දී ගෙනගත්ත මගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක සහ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් තමයි මම කොපිස් දෙක තුනක් ගෙන්න ගත්තේ. ඉන් කොපි එකක් තමයි මම ඉමිග්‍රේෂන් එකට දුන්නේ. ඊළඟට මම මේ ස්ක්‍රීන් එකේ දාන ડોකියුමන්ට්ස් තුන ඔයා ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කරන්න ඕනේ. ඔයාගේ F3 වීසා එක ඔයා D2 වලට මාරු කරගෙන යන්නේ සෙමෙස්ටර් එකක් හෝ දෙකක් ඉවර වෙලා නම් ඔයා මේ ડોකියුමන්ට් තුන සබ්මිට් කරන්න ඕනේ. එහෙම නැතුව ඔයා යුනිවර්සිටි එකට රෙජිස්ටර් වුණ ගමන්ම ඔයාගේ වීසා එක මාරු කරගෙන යනවා නම් ඔයාට මේ ડોකියුමන්ට් සබ්මිට් කරන්න උවමනාවක් නැහැ. එතකොට එක්සැම්පල් එකක් විදියට ඔයාගේ ෆස්ට් සෙමෙස්ටර් එක ඉවර වෙලා ඔයා යුනිවර්සිටි ඔයාගේ වීසා එක මාරු කරගන්න ඉමිග්‍රේෂන් එකට යනවා නම් පළවෙනි එක විදියට ඔයාගේ ටියුෂන් පේමන්ට් සර්ටිෆිකේට් එක ඔයා අරගෙන යන්න ඕනේ. ඔයාගේ එක සෙමෙස්ටර් එකක් ඉවර නිසා ඔයා පළවෙනි සෙමෙස්ටර් එකට දැනටමත් ටියුෂන් ෆී ගෙවලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඒක ඔයාගේ යුනිවර්සිටි එකෙන් ගන්න. ඊළඟට ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඔයාගේ එක සෙමෙස්ටර් එකක් ඉවර නිසා ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඒ සෙමෙස්ටර් එක රිසල්ට්ස් තියෙන ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක යුනිවර්සිටි එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි certificate of enrollment මේකත් ඔයාට යුනිවර්සිටි එකෙන් තමයි ගන්න වෙන්නේ. මගේ යුනිවර්සිටි එකේ නම් මට මේක ඔෆිස් වලට යන්න උවමනාවක් නැහැ. මැෂින් එකක් තියෙනවා. ඒකට ගිහින් ගන්න පුළුවන්. ඒකට පොඩි ගාණක් ගෙවලා ඒ ડોකියුමන්ට් එක අපිට අවශ්‍ය කොපි ගාණක් ගන්න පුළුවන්. ඔයා මේ ડોකියුමන්ට් තුන දන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ යුනිවර්සිටි එකේ D2 වීසා ඉන්න යාළුවෙක්ගෙන් අහලා දැනගන්න. යාළුවා දන්නවා ඒව ගන්න ඕන කොහෙන්ද කොහොමද කියලා. හරි. ඊළඟට මම ඔප්ෂනල් කියලා දාලා තියෙන්නේ මැරේජ් සර්ටිෆිකේට් එක, හස්බන්ඩ්ගේ ARC කාඩ් එක සහ ඒකේ කොපියක්, ඊළඟට හස්බන්ඩ්ගේ පාස්පෝර්ට් එක සහ ඒකේ කොපි එකක්. මේකත් මම ඉමිග්‍රේෂන් එකෙන් අහද්දී යාළුවා ලිස්ට් එකේ ඇඩ් කරලා තිබුණ නැහැ. ඒ වුණාට අපේ ආරක්ෂාවට අපි මේ ડોකියුමන්ට් තුන දාගෙන යන එක හොඳයි. මොකද යාළුවා හදිසියෙන් හරි ඉල්ලුවොත් අපිට ඒව දෙන්න අපේ ළඟ තියෙන්න ඕනේ. ඒ නිසා ඔයා ළඟ තියෙන ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරපු මැරේජ් සර්ටිෆිකේට් එකක්, ඊළඟට හස්බන්ඩ්ගේ පාස්පෝර්ට් එක සහ ඒකේ කොපි එකක්, ඊළඟට හස්බන්ඩ්ගේ ARC කාඩ් එක සහ ඒකේ කොපි එකක්. එතකොට ඔයාගේ ડોකියුමන්ට් සෙට් එකට අමතක නොකර හස්බන්ඩ්ගේ ARC එකේ ෆොටෝකොපි එක, පාස්පෝර්ට් කොපි එක සහ ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එක ඇටච් කරගෙන යන්න. හස්බන්ඩ්ගේ පාස්පෝර්ට් එකේ සහ ARC එකේ ඔරිජිනල් එකක් එයාලා ඇහුවොත් විතරක් දෙන්න ළඟ තියාගන්න. ඉතින් මෙන්න මේ ડોකියුමන්ට්ස් ටික තමයි ඔයාගේ F3 1 වීසා එක D2 වීසා එකට මාරු කරගනිද්දි සබ්මිට් කරන්න ඕන. අන්තිමට ඔයාගේ ෆී එක විදියට මානුවන් 4මාරක් ඔයා ළඟ තියෙන්න ඕන. මානුවන් 3මාරක් ඔයාගේ ID කාඩ් එක ප්‍රොසෙස් වෙන්න යාලා ගන්නවා. ඊළඟට ෆී එකක් විදියට තව මානමක මුදලක් කියලා ගන්නවා. සම්පූර්ණ මුදල මාන 4මාරක්. ඒක ඔයාලට පුළුවන් ඔයාලගේ ડોකියුමන්ට් එක සබ්මිට් කරලා ඔක්කොම වැඩ ටික ඉවර වුණාට පස්සේ එතනට පේමන්ට් එක කරන්න. හරි ෆයිනලි යාලා අහනවා ඔයාලා කොහොමද ඔයාලගේ ARC කාඩ් එක කලෙක්ට් කරගන්නේ කියලා. ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔයාට කැමති නම් පුළුවන් ඔයාට ගිහිල්ලා ARC කාඩ් එක කලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් පෝස්ට් එකේ එන විදියට සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයා පෝස්ට් එකේ එන ඔප්ෂන් එක සිලෙක්ට් කරොත් ඔයාට වෙනවා තව අමතර පොඩි ගාණක් ගෙවන්න. ඔන්න ඔය විදියට තමයි ඔයාට ඔයාගේ 3 වීසා එක D2 වීසා එකට මාරු කරගන්න process එක වෙන්නේ. මම ඔක්කොම ડોකියුමන්ට්ස් ටික බාර දුන්නාට පස්සේ යාළුවා මට කිව්වා මාසික කාලයක් යනවා වීසා එක process වෙන්න කියලා. හැබැයි මම ගෙදර මට date එක දාලා දුන්නේ මාසයකට පස්සේ ආයෙම එන්න කියලා. හැබැයි මම ගෙදර ඇවිල්ලා ඊට පස්සේ දවසේ වෙබ්සයිට් එක search කරලා බලද්දී මගේ වීසා එක දවසින් process වෙලා තිබ්බා. ඉතින් මම option එක select කරගත්තේ ගිහිල්ලා collect කරගන්න නිසා මම කලින්ම ගිහින් මගේ වීසා කාඩ් එක collect කරගත්තා. ඉතින් ඔයාලා
කොහොමද කියලා දන්නේ නැත්නම් අපේ වීසා එක process වෙලාද කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලාගන්නේ. මම ඒකටත් වීඩියෝ එකක් මගේ channel එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලලා idea එකක් ගන්න. ඒ වගේම මම මගේ description box එකට ඒක link එකක් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා කොහොමද අපේ වීසා ස්ටේටස් එක චෙක් කරගන්නේ කියලා බලන්න. මේ විදිහට තමයි ඔයාගේ වීසා එක මාරු කරගන්න process එක සහ මේ documents ටික තමයි ඔයාට වීසා එක මාරු කරගන්නදී අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනින් එහාට ඔයාලට මොනවම හරි issue එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක වටිනවා නම් like කරලා යාළුවන්ට බලන්නත් share කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ළඟදිම හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.